මේ වෙද්දි ඒ ලෙවල් ඉවර කළා IT පැත්තෙන් ඉස්සරහට යනවද නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකම් බැලුවොත් ඔයාටම තීරණය කරන්න පුළුවන් දැන් තියෙන තත්ත්වයක් එක්ක මම IT පැත්තෙන් ඉස්සරහට යන්න ඕනද නැද්ද කියන එක. අපි එහෙනම් වීඩියෝ එකට යමු. IT කරනවද නැද්ද කියලා හිතන්න කලින් මුලින්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි IT කියන්නේ මොකක්ද කියන එක. මං IT කියන්නේ මොකක්ද කියලා මෙතනදී ගොඩාක් ගැඹුරට විස්තර කරන්නේ. හැබැයි ඔයාලටම හිතාගන්න පුළුවන් මෙන්න මේ අයිස්බර්ග් එක දිහා බැලුවොත්. ඔයාට පේනවද? මේ අයිස්බර්ග් එකේ උඩින්ම පේන්න තියෙන්නේ software engineering. හැබැයි මේක ඇතුලේ යටින් cold engineering, DevOps engineering, network engineering, cyber security engineering වගේම AI engineering වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මුලින්ම ඔයා IT කරන්න හිතන් ඉන්නේ software engineering කියන එක ගැන විතරක් දැනගෙන නම් එහෙම කරන්න එපා. ඊට වඩා දේවල් තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ගොඩක් වෙලේට ඔයාලා මේ වැරදි මතයට එන්න හේතුව තමයි ඔයාලා එදිනදා දකින මොබයිල් ඇප්ලිකේෂන්, වෙබ් ඇප්ලිකේෂන් වගේ දේවල් ගොඩක් වෙලාවට software engineersලා හදන නිසා ඔයාලා හිතනවා software engineering තමයි IT පැත්තෙන් ගිහිල්ලා යන්න පුළුවන් එකම ජොබ් එක නැත්තම් එකම ඒරියා එක කියලා. ඒ වැරද්ද කරන්න එපා. IT කරන්න හිතන් ඉන්න බහුතරයක් ඔයාලා ඒ ෆීල්ඩ් එකෙන් රැකියාවක් කිරීමනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයාලා දැනට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද මේක ගැන අවබෝධයක් නැතුව ඔයාලට නිවැරදි තීරණයකට එළඹෙන්න බෑ මම IT කරනවද නැද්ද කියන එක. අපි ඒ නිසා මුලින්ම ඩිමාන්ඩ් එක ගැන බලලා ඉමු. ඩිමාන්ඩ් එක ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ස්ටැටිස්ටික් ඕන. ඩිමාන්ඩ් එක ගැන කතා කරන්න මම පාවිච්චි කරනවා 2020 ඉඳන් 2025 දක්වා UK වගේම US ජොබ් මාකට් එකේ software engineering job posting වල හැසිරීම. මේකට මම පාවිච්චි කරන්නේ Indeed website එකේ job posting ප්‍රමාණය. මම software engineering පාවිච්චි කරන්න හේතුව තමයි මේකදී මොකද වැඩි හරියක් IT field එකේ chunk එකක්ම වැඩ කරන්නේ software engineering field එකේ. අනිත් එක USA වගේම UK job market එක පාවිච්චි කරන්න හේතුව තමයි මේ මාකට් එකට තමා ගොඩක් වෙලාට ලංකාවෙත් කම්පැනිස් තමන්ගේ සර්විසස් ප්‍රොවයිඩ් කරන්නේ. අපි එහෙනම් මේ ඩිමාන්ඩ් ග්‍රාෆ්ස් බලමු. මේ ග්‍රාෆ් එකෙන් පෙන්නන්නේ software development job Indeed එකේ UK වල 2020 ඉඳන් 2025ට කොහොමද postings ගාන වෙනස් වුනේ කියලා. ඒ කියන්නේ මේකෙන් බලා ගන්න පුළුවන්නේ IT jobs වල තියෙන demand එක. මොකද software engineering job වල demand එක වලින් අර කලින් කිව්වා වගේ IT job වල demand එක ගැන පොඩි උපකල්පනයකට එන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා 2020 බිඳුව කියලා පෙන්නනවා කියන්නේ මොකද රිෆරන්ස් පොයින්ට් එක විදියට අරන් තියෙන්නේ 2020. ඒකට සාපේක්ෂව කොච්චර ජොබ්ස් වැඩි වුණාද අඩු වුණාද කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට 2020 මැද හරිය ඔයාලට පේනවා කොවිඩ් නිසා මේක ගොඩක් ජොබ් පෝස්ටිංස් ගාන අඩු වෙලා තියෙනවා. මේක IT ඉන්ඩස්ට්‍රි එකට විතරක් නෙමෙයි හැම ඉන්ඩස්ට්‍රි එකකටම පොත් දෙයක්. මේක එහෙම වුණා. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි 2021 මැද වගේ වෙද්දී කට්ටියට තේරෙන්න ගත්තා IT ජොබ් වල වැදගත්කම. මොකද කොවිඩ් වගේ සිටුේෂන් එකදී ප්‍රොසෙස් ඔටෝමේට් කරලා තියෙන්නේ කොච්චර වැදගත්ද කියන එක. අන්න ඒ නිසා තමයි මේ එකපාරට 80%ක් ජොබ්ස් වල ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙන්නේ IT ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ software engineering වල ඒක තමයි මේ හේතුව. ඒ කියන්නේ මේ කාලෙදී ගොඩක් hiring එහෙම වුණා. දැන් ඔයාලට පේනවා මේ ඩිමාන්ඩ් එක ගොඩක් එන්න අඩු වෙලා තියෙනවා. මේ ඩිමාන්ඩ් එක ගොඩක් අඩු වෙලා තියෙනවා 2023 වෙද්දී. ඒක කොච්චර අඩු වෙලාද කියන්නේ 2020 ගානටම අඩු වෙලා තියෙනවා ඩිමාන්ඩ් එක. ඇත්තම කිව්වොත් අර පැන්ඩමික් එකක් ආවේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් එක දැන්ට තියෙන්න ඕනේ මෙන්න මේ ගාන තමයි මේ 2023 ගාන හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් වගේ තමයි තියෙන්න ඕන. ඊට පස්සේ හැබැයි ඔයාලට පේනවා 2025 වෙද්දී ඒක ගොඩක් අඩු වෙලා තියෙනවා. මේකට වඩා මේකට ගොඩක් හේතුවක් තමයි ලේ ඔෆ්ස් ගොඩක් වුණා. තව ඊට අමතරව AI වලින් පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ ඉම්පැක්ට් එක නිසා අර ඉන්ජිනියර්ස්ලාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වුණා. එතකොට ජොබ්ස් වල ඩිමාන්ඩ් එක සැලකිලි මට්ටමින් අඩු වෙලා තියෙනවා. ඒක හරියට කොවිඩ් කාලේ වගේ අඩු වෙලා දැන් ආයෙ පොඩ්ඩක් වැඩි වීගෙන යන්නේ. මම හිතනවා මේක කොහොමත් ටික කාලයක් යද්දී ආයෙ 2020 ගානට කොහොමත් එයි කියලා. ඒක අපිට ෆියුචර් එක හරියටම ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි මේක ගොඩක් මෙහෙම අඩු වීගෙන නම් යන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස.
අපි ඊළඟට බලමු USA ජොබ් මාකට් එක කොහොමද වුණේ කියලා software engineering වලට. ඒකෙත් ඔයාලට පේනවා අර පැටර්න් එකමයි ෆලෝ කරලා තියෙන්නේ. මේකෙදි විශේෂත්වය තියෙන අරක 180ක් වැඩි වෙච්ච එක මේක 120ක් වැඩි වෙලා තියෙනවා ඩිමාන්ඩ් එක. ඒක අර විදිහම තමයි 2023 වෙද්දී ඒක අඩු වෙලා ගිහිල්ලා මේ දැන් ආය 2025 වෙද්දී ආය 2020 කොවිඩ් කාලේ වගේ වෙලා තියෙනවා. අර හේතුන් හින්දා තමයි හිතන්න පුළුවන් ඒ හේතුන් නිසා කියලා. ඕක තමයි ඉතින් වෙලා තියෙන්නේ. මේ එතකොට ඩිමාන්ඩ් එක ගැන දැන් ඔයාලට අයිඩියා එකක් ඇති UK වගේම US ජොබ් මාකට් එකේ මේ විදිහටම තමයි ලංකාවෙත් හැසිරීම ගොඩක් දුරට තියෙන්නේ. මීට වඩා වුණා පොඩ්ඩක් වෙනස්කම් ඇති. හැබැයි මීට ගොඩක් සමානයි. සප්ලයි ගැන කතා කරද්දී හරියටම සප්ලයි එකේ ෆිගර් එක මෙච්චරයි කියන්නේ කිසිම ඩේටා එකක් මට හොයාගන්න බැරි වුණා. හැබැයි මම ඩේලි මිරර් නිවුස් පේපර් එකේ දැක්කා මෙන්න මේ වගේ නිවුස් එකක්. මේ නිවුස් එකට අනුව නම් ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකට 17000ක් ඇනුවලි එනවා. ඒ කියන්නේ software engineersලා වැඩි හරියක් මේකේ ඉන්න නිසා අනිවාර්යෙන්ම 12000ක් විතර software engineersලා ඉන්ඩස්ට්‍රි එකට අවුරුද්දකදී එන්න ඕන. එතකොට එහෙම බැලුවාම ඉතුරු 5000 AI engineer, cyber security engineer, network engineer, IT administration ඒ වගේ areas වල එක areas වල විහිදිලා ඇති. එතකොට ඔයාට තේරෙන්න ඕන මේක ලොකු supply එකක් කියලා. අපි ඒ නිසා මෙතන ගැටලුවක් තියෙනවා. අපි ඒක මොකක්ද කියලා ඊළඟට කතා කරමු. එතකොට 2020 demand එකම නම් 2025 තියෙන්නේ. 2025 සප්ලයි එක 2020 සප්ලයි එකට ආසන්නව සමාන වෙන්න ඕනේ නේද? හැබැයි 2020 ඉන්ඩස්ට්‍රි එකේ සප්ලයි එක 5000ක් වගේ ප්‍රමාණයක්. හැබැයි දැන් 17000ක් වෙලා. ඒක තුන් ගුණයටත් වැඩි. එතකොට අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රි එකේදී ගැටලු එනවා. මොකද මේ සප්ලයි ඩිමාන්ඩ් එකේ ඉම්බැලන්ස් එක නිසා. එතකොට ඔයාට තේරෙන්න ඕන මේක නිසා තමයි IT ඉන්ඩස්ට්‍රි එකේදී ඔයාලා ටිකක් හොයලා බැලුවොත් ලේ ඔෆ්ස් යනවා. ඒ වගේම අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන අයට ඉන්ටර්න්ෂිප් එකක් ෆ්‍රෙෂ් ජොබ් එක වගේ හොයාගන්න බැරි ගැටලු ඇවිල්ලා තියෙන්නේ. එතකොට කරන්න ඕනේ IT නොකර ඉන්න එකද? නෑ. IT පැත්තෙන් ඉස්සරහට නොයා ඉන්න එක නෙමෙයි. ඒකට කරන්න ඕන දේවල් අපි ඊළඟට කතා කරමු. පළවෙනිම කරගන්න ඕන දේ තමයි ඔයාව self evaluate කරගන්න එක. ඒ කියන්නේ ඔයාට පැෂන් එකක් තියෙනවද කියලා IT ඉන්ඩස්ට්‍රි එකට ඔයාම කල්පනා කරලා බලන්න. ඔය අයියා කෙනෙක්ගේ හරි අක්කා කෙනෙක් හරි කියපු දෙයක් අහලා හරි නැත්නම් ටීවී ප්‍රෝග්‍රෑම් එකක කියපු සැලරි එකක් ගැන හිතලා හරි නම් IT ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. තවදුරටත් IT ඉන්ඩස්ට්‍රි එකට ඔයාට එන එක ඔයාගේ අනාගතයට හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද ඉස්සරහට තියෙන කම්පිටිෂන් එකට උරතු දෙන්න නම් ඔයාට හොඳ පැෂන් එකක් තියෙන්න ඕන. නැත්නම් ඔයාට මේ තරගය දරා ගන්න අමාරු වෙයි. ඊළඟ එක තමයි ඔයාට පැෂන් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට බේසික් ලොජිකල් ස්කිල්, මැත් ස්කිල් වගේ දේවල් නැත්තම් IT ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මොකද ලිමිටඩ් රෝල්ස් ප්‍රමාණයක් තමයි ඉස්සරහට ලොජිකල් ස්කිල්ස් ඒවා නැතුව මැත් ස්කිල් නැතුව ඉන්ඩස්ට්‍රි එකේ ඉතුරු වෙන්නේ. මොකද හේතුව තමයි AI වලින් ඒ රෝල්ස් ගොඩක් රිප්ලේස් කරගෙන තමයි යන්නේ. ඒක නිසා ඔය IT ඉන්ඩස්ට්‍රි එකට ඉස්සරහට එනවා නම් අනිවාර්යෙන්ම බේසික් මැත් ස්කිල්, ලොජිකල් ස්කිල් කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒකත් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඊළඟට කරන්න ඕන දේ තමයි IT පැත්තෙන් ඩිග්‍රී එක ෆලෝ කරන එක. මොකද ඔයා ඊළඟ ඉන්ඩස්ට්‍රි එකට එන්න නම් දැන් තියෙන ඩිමාන්ඩ් සප්ලයි එකේ ඉම්බැලන්ස් එක නිසා සප්ලයි ගොඩක් වැඩිනේ. එතකොට ගොඩක් ඉන්න අයත් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා. එතකොට ඔයා සර්ටිෆිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක්, ඩිප්ලෝමා එකක් වගේ කරා කියලා ඔයාට පොඩි අවාසියක් වෙන්න පුළුවන්. මේ தත්ත්වය ඉස්සර නම් තනිකර වෙනස්. සෙල්ෆ් ලර්න් කරපු කෙනෙක්ටත් ඉන්ඩස්ට්‍රි එකට එන්න අවස්ථාවක් තිබ්බා. හැබැයි දැන් මේ අවස්ථාව ගොඩක්ම අඩුයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම ඉන්ඩස්ට්‍රි එකට එන්න තියෙනවා නම් ඩිග්‍රියක් කරලා ඉන්න. මේකෙන් කියන්නේ ඔයා MSc එකක් දක්වාවත් ඉගෙන ගන්න ඕන කියලා. එහෙම නැහැ. මොකද MSc කරලා ස්කිල් එක නැත්තම් ඉන්ඩස්ට්‍රි එකට එන්න බෑ. මේ කියන්නේ අවම এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක ඩිග්‍රී එකක්වත් තිබීම IT ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියන එක. මම දැන් කිව්වනේ ඩිග්‍රියක් කරලා තියෙන එක IT ඉන්ඩස්ට්‍රි එකට එද්දී ගොඩක් ඉස්සරහට වැදගත් වෙයි කියලා. ඒ නිසා මම දැන් කතා කරන්න යන්නේ ඩිග්‍රී එකක් තෝරගද්දී ඔයාලා හිතන්න ඕන දේවල්. මෙතනදී හැම ඩිග්‍රී එකටම පොදු UGC recognized approved බලන එක, ඒ වගේම යුනිවර්සිටි රෑන්කින් වගේ දේවල් ගැන මම කතා කරන්න යන්නේ නැහැ.
ඊට අමතරව IT පැත්තට එන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන දේවල් තමයි මම ගොඩක් කතා කරන්න ඉන්නේ මෙතනදී. අපි එහෙනම් ඒ ටික බලමු. දැන් මේ කාලේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන එක අතර ඉම්බැලන්ස් එකක් තියෙනවනේ. අපිට තව අවුරුදු 4කින් කියන්නේ ඔයාලා ඩිග්‍රියක් ෆලෝ කරලා අවුට් වෙන කාලය වෙද්දි මේ ඩිමාන්ඩ් ඉම්බැලන්ස් එක කොහොම වෙයිද? නැත්තම් මොන ඒරියාවස් වල ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙද මොන වෙලාවට අඩු වෙයිද කියලා බෑ. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් වලට ඉන්ජිනියරින් ඩිමාන්ඩ් එක වැඩි වෙලා සයිබර් සිකියුරිටි ඩිමාන්ඩ් එක අඩු වෙන්න ඉඩක් තියෙනවා. සයිබර් සිකියුරිටි ඩිමාන්ඩ් එක වැඩි වෙලා AI ඩිමාන්ඩ් එක අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඔන්න ඔය වගේ කොහොම වෙයිද කියන්න බෑ. ඒ වගේ වෙලාවක ඔයාලා කරන්න ඕන හොඳම දේ තමයි බේසික් ඩිග්‍රී එකකට ෆෝකස් කරන එක. ඒ කියන්නේ මොනවද මේ බේසික් ඩිග්‍රී කියන්නේ? ඒ කියන්නේ කම්පියුටර් සයන්ස් IT වගේ ඩිග්‍රීස්. ඒ වල අනිවාර්යෙන්ම ඔයා සයිබර් සිකියුරිටි වලට අවශ්‍යත්, AI වලට අවශ්‍යත්, ඒ වගේ හැම නෙට්වර්කින් වලටත් අවශ්‍ය ෆන්ඩමෙන්ටල් කවර් වෙනවා. ඒතර ඔයා ෆන්ඩමෙන්ටල් කවර් වෙන ඩිග්‍රී එකකට යමු වුණා කියන්නේ ඔයාට ඒ කාලේ ඩිමාන්ඩ් එක, ට්‍රෙන්ඩ් එක වගේ දේවල් ගොඩක් සලකලා ඔයාට ඕන විදියට ෆීල්ඩ් එක ස්විච් කරන්න පුළුවන්. අන්න ඒ ෆීසිබිලිටි එක තියෙන විදිහේ CS IT වගේ ඩිග්‍රී එකකට යොමු වෙන්න කියන එක තමයි මගේ නම් මතය. ස්පෙෂලයිසේෂන් ඔයා කෙලින්ම කරන්න ගියොත් ඒ කියන්නේ සයිබර් සිකියුරිටි හරි AI වල හරි සමහර වෙලාවට ඔයාට බේසික් ටික මිස් වෙනවා. එතකොට ඔයාට ඒ කාලෙදී AI කෝස් එකක් දැන් AI ඩිග්‍රියක් දැන් කරලා ඒ කාලෙදී සයිබර් සිකියුරිටි ඩිමාන්ඩ් එක වැඩි වෙලා AI ඩිමාන්ඩ් එක මොකක් හරි හේතුවකට අඩු වුණොත් ඔයාට AI වලින් සයිබර් සිකියුරිටි වලට ස්විච් වෙන එක බේසික් ඩිග්‍රියක් කරන කෙනෙක්ට වඩා අමාරුයි. අන්න ඒක හැම වෙලෙම ඔළුවේ තියාගෙන ඩිග්‍රී එක සෙලෙක්ට් කරන්න. ඊළඟ එක තමයි ඩිග්‍රී එකේ කන්ටෙන්ට් එකයි ඩිග්‍රී එකේ කාලයයි. සාමාන්‍යයෙන් IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ෆන්ඩමෙන්ටල් කන්සෙප්ට් ටික කවර් වෙන්න අවුරුදු 3ක් වගේ කාලයක් යනවා. ඒ නිසා ඔයා ඩිග්‍රී එකක් කරද්දී අනිවාර්යෙන්ම ඒක අවුරුදු 3ක් හෝ ඊට වැඩි එකක් වෙන්නම ඕනේ. ඔයාට මාස 6න් අවුරුද්දකින් මේ කන්ටෙන්ට් එක කවර් කරගන්න අමාරුයි. එතකොට ඔයාට ලොකු නොලෙජ් එකේ ගැප් එකක් එක්ක තමයි ඉන්ඩස්ට්‍රි එකට එන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම කන්ටෙන්ට් එකයි ඒක කාලයයි ගැන හිතන්න ඕනේ. මේ කන්ටෙන්ට් එක කියන්නේ මොනවද? ඔයා ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක තියෙන්න ඕනේ IT පිළිබඳව. ඒ කියන්නේ ඇල්ගොරිතම්, OOP, ඊට පස්සේ ඩේටාබේසස්, නෙට්වර්කින්, සිකියුරිටි නොලෙජ් එක, ඒ වගේ ෆන්ඩමෙන්ටල් දේවල් නොලෙජ් එකක් ඔයාට තියෙන්න ඕනේ. ඒ නිසා ඔයා මොන ෆීල්ඩ් එකට යන්න ගියත් IT පැත්තෙන් මෙන්න මේ කන්ටෙන්ට් එක තියෙන ඩිග්‍රියක්ම ෆලෝ කරන්න හොයාගන්න. අනිත් දේ තමයි IT ඩිග්‍රී එකකින් කවර් වෙන්න ඕනේ මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් හරි ලැන්ග්වේජ් එකක් හරි ප්ලැට්ෆෝම් එකක් හරි නෙමෙයි. ඒ ඔයා කරන්න ඉන්න ෆීල්ඩ් එකට අදාළ මේන් කන්සෙප්ට් ටික ඩීප්ලි කවර් වෙනවද කියන එක තමයි ඔයා හිතන්න ඕනේ. නැතුව කොච්චර ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් මොකක් හරි ලැන්ග්වේජ් එකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් හරි ප්ලැට්ෆෝම් එකක් හරි පාවිච්චි කරලා කරාද කරනවද මේ ඩිග්‍රී එකේ කියන එක නෙමෙයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. අද අපි IT වල තියෙන ඩිමාන්ඩ් and සප්ලයි ගැන කතා කරා. ස්ටැටිස්ටික් එක්කම. ඊට අමතරව අපි අද කතා කරා ඔය IT පැත්තට යන්න ආස කෙනෙක් නම් ඊට කලින් කරන්න ඕන වගේම හිතන්න ඕන දේවල්. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා IT පැත්තෙන් ඩිග්‍රියක් ෆලෝ කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම කන්සිඩර් කරන්න ඕන දේවල්. දැන් ඔයාලටම පුළුවන් ඔයාට IT පැත්තෙන් ඉස්සරහට යන්න ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මේ කියපු ඔක්කොම කරුණු කන්සිඩර් කරලා. අවසානයේ කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ කවුරුත් කියපු පළියට ලේසියෙන් වැඩ කරලා මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතලා නම් IT පැත්තට එන්න එපා. ඔයා එන්න ඕනේ ඔයාට හොඳ පැෂන් එකක් තියෙනවා නම් මහන්සියලා වැඩ කරන්න කැමති නම් විතරයි. මොකද ලේසියෙන් කරන්න පුළුවන් ඔක්කොම AI වලින් කෙමෙන් කෙමෙන් රිප්ලේස් වීගෙන යන්නේ. ඒ නිසා උනන්දුවක් තියෙන මහන්සියලා වැඩ කරන්න කැමති කෙනෙක් නම් පමණක් IT ඉන්ඩස්ට්‍රි එකට ඉස්සරහට එන්න හිතාගෙන IT පැත්තට යන්න. එහෙනම් සුබ දවසක්.